සාර්ථකත්වය කියන්නේ දුර තියෙන සිහිනයක් නෙවෙයි. ඒක ඔබේ අතේ තියෙන බලයක්. ඒත් ඒ බලය ඇවිස්සුවොත් විතරයි ඒක ආලෝකයක් වෙන්නේ. ඉතින් කොහොමද ඔයාලට? අද අපි කතා කරන්නේ සාර්ථක මිනිස්සුන්ගේ රහස් පහ ගැන. ඒවා ඔබේ ජීවිතයට ගලප ගන්න පුළුවන්ද කියලා අපි බලමු. ඔබේ සිහිනවලට තටු එකතු කරන්න ලෑස්තිද? අරමුණ තියෙන්නේ තරුවක් බලාගෙන. සාර්ථකයි ගමනක් යන්නේ හරියට GPS එකක් තියෙනවා වගේ. ඔවුන් දන්නවා යන්න ඕන තැන. ඒත් මේ GPS එක තියෙන්නේ ඔවුන්ගේ හදවතේ. ඔබට මොකද ජීවිතේ ලොකුම තෑග්ග වෙන්නේ? ඒක ගැන හිතලා බලන්න. එතකොට ඔබේ ගමන් දිශාව ඔබට හම්බ වෙයි. අසාර්ථකත්වය කියන්නේ හරියට ටියුෂන් පන්තියක් වගේ. ඔබට කවදාවත් බයිසිකලයක් පදින්න නැතුව බයිසිකල් පදින්න ඉගෙන ගන්න බෑ. ඔබ බිම වැටෙන වාර ගන්න තමයි ඔබ පර්ෆෙක්ට් කරන්නේ. සමහර මිනිසුන්ට ඒක හිමයි. අසාර්ථකත්වයේ ඔවුන්ව බිඳලා දාන්නේ නැහැ. ඒක ඔවුන්ව ශක්තිමත් කරනවා. අසාර්ථක වෙනවා කියන්නෙම ඉවරයක් නෙවෙයි. ඒක තවත් ලස්සන ආරම්භයක්. නෑ කියන්න ඉගෙන ගන්න. ඔබේ කාලය කියන්නේ රත්තරන් වගේ. ඒක හැමෝටම බෙදන්න ගියොත් ඔයාට ඉතුරු වෙන දෙයක් නැහැ. සාර්ථකයි දන්නවා කොහෙදද නෑ කියන්න ඕනේ කොහෙදද ඕ කියන්න ඕනේ කියලා. ඔබ ඒකට ඕ කියනවා නම් තව සැරයක් හිතලා බලන්න. එක වෙලාවක මම හැමදේටම ඕ කිව්වා. ඒත් අන්තිමට මට තේරුණා මගේම සිහිනවලට ඉඩක් නෑ කියලා. ඔබේ ජීවිතේ ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබ ජීවත් වෙන්නේ ලයික් එකතු කරන්නද? නැත්තම් ඔබේ හදවතට ආදරේ කියලා හිතෙන ජීවිතයක් ගත කරන්නද? සාර්ථක මිනිස්සු තෝරාගන්නේ Tamanගේ පාර. ඔබේ ජීවිතේ රංගන තරුව ඔබ වෙන්න. වෙන කෙනෙක්ගේ සිහිනේ සෙල්ලම් බඩුවක් වෙනවට වඩා ඔබේ ලෝකේ රජෙක් වෙන්න. අද හොඳට වැඩ කරන්න. හෙට ලස්සනට වෙනස් වෙන්න. සාර්ථක මිනිස්සු බලන්නේ හෙට Tamanට Tamanව පුදුම කරන්න පුළුවන් විදිහට වැඩ කරන්න. ඔබ අද ටිකක් හොඳ වුණොත් හෙට ඔබ තවත් ඉදිරියෙන්. අද ඔබේ බීජය රෝපණය කරන්න. හෙට ඔබට ලස්සන මල් පිපෙන බලන්න පුළුවන්. දැන් ඔබේ වාරය. සාර්ථකත්වයේ එනකම් බලන් ඉන්න එපා. ඒක ඔබේ අතින් හදාගන්න. අද ඉඳන් මේ රහස් ටික ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබ ඇතුලේ දැනටමත් සුපර්ස්ටාර් කෙනෙක් ඉන්නවා. එයාට එළියට එන්න ඉඩ දෙන්න. මතක තියාගන්න සාර්ථකත්වය කියන්නේ ලොකු ඉවෙන්ට් එකක් නෙවෙයි. ඒක ලස්සන පුරුද්දක්. කමෙන්ට් එකකින් කියන්න ඔබ මේ රහස් වලින් කොච්චර ආඩම්බර වෙනවද කියලා. අපිත් එක දිගටම රැඳී ඉන්න. Thank you.